ප්‍රත්‍යස්ථාව පැත්තෙන් චුට්ටක් කතා කරොත් වස්තුවක් සඳහා බාහිර බලයක් දීලා ඒතර වස්තුවේ හැඩය වෙනස් වෙලා බලය ඉවත් කරාම නැවත මුල් තත්ත්වයට එනවා. බාහිර බලයක් හමුවේ හැඩය වෙනස් වෙලා බලය ඉවත් කරාම ආයෙත් මුල් තත්ත්වයට එනවා නම් අපි ඒකට කියනවා ප්‍රත්‍යස්ථ ධාතු. හරි. ඒක සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙනවා ප්‍රත්‍යාබල සහ වික්‍රියාව අතර ප්‍රස්ථාරය. දැන් මොකද ප්‍රත්‍යාබලය කියන්නේ? අපිට වස්තුවක් තියෙනවා. මේ වස්තුවට අපි බලයක් දීලා ඉවරලා මේ වස්තුව L දිගක් සිම්පල් E දිගක් ඇද්ද කියලා හිතන්නකෝ. ඒතර වර්ගඵලය A. බලය දුන්නේ F බලයක්. ආරම්භක දිග L. හරි. එතන මේ වස්තුව විසින් බාහිර බලයට සමාන බලයක් එයාගේ තුලට හදා ගන්නවා. බාහිර බලය ඉවත් කරාම වස්තුව නැවත මුල් තත්ත්වයට අරගෙන මෙන්න මේ බලය. ඒකට අපි කියනවා ප්‍රත්‍යස්ථ බලය. ඒක යම් මොහොතකදී බාහිර බලයට සමානයි. හරි. ඒ වෙලාවේ දීලා දෙන බාහිර බලයට මේ ප්‍රත්‍යස්ථ බලය සමානයි. මෙන්න මේ ප්‍රත්‍යස්ථ බලය යෙදූ වර්ගඵලයෙන් බෙදුවම අපි ඒකට කියනවා ප්‍රත්‍යාබලය කියලා. ප්‍රත්‍යාබලය කියන්නේ වර්ග බලයක් නෙමෙයි ඒකක වර්ගඵලයකට බලයක්. ඒ කියන්නේ නිව්ටන් නෙමෙයි වර්ග මීටරයට නිව්ටන්. ඒතර ප්‍රත්‍යාබලය කියන එක ඇත්තටම පීඩනයක්. මේක පීඩනයනේ. පැස්කල් වලින් ATM වායුගෝල වලින් බා වලින් නිව්ටන් මීටර වර්ගයට වර්ග මීටරයට නිව්ටන් වලින් මේක මයින්න පුළුවන්. හරි. පීඩනය මයින්න එකක වලින් මයින්න පුළුවන්. ප්‍රත්‍යාබලය. වික්‍රියාව ගත්තොත් එහෙම අර වෙනස් වෙච්ච දිග තියෙනවානේ. වැඩිපුර ඇදිච්ච හරි සංකෝචන වෙච්ච හරි ඒක බෙදන්න ආරම්භක මුල් දිගෙන් ඒක බෙදුවට පස්සේ එන අනුපාතයට අපි කියනවා වික්‍රියාව. මේකට ඒකකයක් නැහැ. මොකද මේකත් දිගක් මේකත් දිගක්. හරිද? ඔන්න ඔය ටික ප්‍රස්ථාරගත කරාට පස්සේ අපිට ප්‍රස්ථාර දෙකක් හොයා ගන්න පුළුවන්. වික්‍රියාව සහ ප්‍රත්‍යාබලය. ඒ ග්‍රාෆ් එකේ ඉන්නේ මෙහෙමයි. වස්තු જાති දෙකක් තියෙනවා. ඉලාස්ටික් එකක් වගේ හොඳට ඇදලා පස්සේ වෙලාවක කැඩෙන වස්තු තියෙනවා. අනිත් එක වීදුරුවක් වගේ ෂණිකව කඩලා යන වස්තු තියෙනවා. ඉතින් ෂණිකව කඩලා යන වස්තු වලට අපි කියන්නේ බංගුර ද්‍රව්‍ය. අර හොඳට අදින්න පුළුවන් ඒවා තන්නේ ද්‍රව්‍ය. ප්‍රස්ථාර දෙකයි. කෙලින් ඉරක් තියෙනවා, මෙහෙම චුටි නැම්මක් තියෙනවා, ඔහොම. එතන මේ සරල රේඛාවේ කෙළවරට අපි කියනවා සමානුපාතික සීමාව. සමානුපාතික සීමාව. පොඩි නැම්මක් තියෙනවා, නැම්මේ කෙළවරට කියනවා ප්‍රත්‍යස්ථ සීමාව. පොඩි වක්‍රයක් තියෙනවා, එතෙන්ට අපි කියනවා අවනති ලක්ෂය. එයාලා උපරිම ප්‍රත්‍යාබලය. ඊට පස්සේ මේ ආවිලා ભેදක ලක්ෂය. ඔකේ ඉක්මනට කැඩිලා යන ඒවා බංගුර ද්‍රව්‍ය සඳහා බංගුර ද්‍රව්‍ය කියලා කියන්නේ ප්‍රත්‍යස්ථ සීමාව පසු කරන විටම කඩලා යන ඒවා. මේක ඉවර වෙනකොටම කඩලා යනවා. ඒතර කෙලින් ඉරක් තියෙනවා, කෙලින් ඉර ඉවර වෙන තැන සමානුපාතික සීමාව. මෙතනින් එහාට වස්තුව නැහැනේ. ඒක කැඩිලානේ. ඒ නිසා මෙතෙන්ට ආවිලා බංගුර ලක්ෂය, ભેදක ලක්ෂය. හරිද? ඔයලා ભેදක ලක්ෂය, මේ ආවිලා සමානුපාතික සීමාව. හරි? සමානුපාතික සීමාව, ප්‍රත්‍යස්ථ සීමාව, අවනති ලක්ෂය, උපරිම ප්‍රත්‍යාබලය, ભેදක ලක්ෂය. ඉතින් මේ වගේ බංගුර ද්‍රව්‍යයක ඉවර වෙන තැන කැඩීම ભેදක ලක්ෂය. මෙතන ආවිලා මේකේ සමානුපාතික සීමාවක් නැහැ, මේකේ සමානුපාතික ලක්ෂණ තියෙනවා. හරි. මේකේ ඕනනම් අපිට වික්‍රියාව සහ ප්‍රත්‍යාබල මාරු කරලා මෙහෙම ග්‍රාෆ් එකක් දෙන්න පුළුවන්. මෙතෙන්ට දානවා ප්‍රත්‍යාබලය, මෙතෙන්ට දානවා වික්‍රියාව. ඒතර ග්‍රාෆ් එකේ ඉන්නේ මෙහෙම. හරි. ඒත් අර ලක්ෂ ටික එහෙමම තමයි. හරි. මේකෙන් දොත් එහෙම මේක මෙහෙම. හරි. අක්ෂ මාරුනාට බය වෙන්න දෙයක් නැහැ. හරි. ඊටසේ මේකෙන් ගන්න පුළුවන් දත්ත જાති දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා අපිට යම් මාපාංකය ගණනය කරන්න පුළුවන්. යම් මාපාංකය කියලා කියන්නේ ප්‍රත්‍යාබලය බෙදන්න ඕන වික්‍රියාවෙන්. ප්‍රත්‍යාබලය කියන්නේ බලය බෙදීම වර්ගඵලය. ඒක බෙදන්න ඕන වික්‍රියාවෙන්. හැබැයි මේක හැමතැනම හරියන්නේ නැහැ. මේක හරියන්නේ සමානුපාතික සීමාවට විතරයි. ඒතර හුක් නියමයෙන් අපිට කියන්නේ සමානුපාතික සීමාව තුළ ප්‍රත්‍යාබලය බෙදීම වික්‍රියාව යම් මාපාංකයකට නැත්නම් එහෙම නෙවෙයි. ප්‍රත්‍යාබලය වික්‍රියාවට සමානුපාතිකයි. ඕක බෙදලා තමයි අපි යම් මාපාංකය හදාගන්නේ. හරි. ප්‍රත්‍යාබලය වික්‍රියාවට සමානුපාතිකයි. එහෙම නැත්නම් ප්‍රත්‍යස්ථ බලය විතතියට සමානුපාතිකයි. එතනින් අපිට සමීකරණයක් ගන්න පුළුවන් F = KE කියලා. K කියන්නේ නියතයක්. දුන්නකටන් දුරු නියතය. F = KX.
ඉතින් ඔයාලට මේ ප්‍රස්ථාරය දීලා ඉඳලා යම් ආපාංග හොයන්න වගේ සීන් එකක් ආවොත් එහෙම නම් එන්නේ නැහැ. ඇත්තට සරලව බලාපොරොත්තු වෙන්න එපා. නිකන් මතක් කරමු. ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ කෙලින් ඉර තියෙනවනේ. ඕකේ මොකක් හරි ප්‍රත්‍යාබලයක් සහ ඒකට අදාළ වික්‍රියාවක් හොයාගන්න. ප්‍රත්‍යාබලය වික්‍රියාවයි. උන් දෙන්න බෙදන්න. මේක x නම් මේක y නම් x බෙදීම y වලින් ඔයාලට යම් ආපාංකය එනවා. හරි. යම් ආපාංකය එනවා. ඊට අමතරව මෙහෙම කරන්න පුළුවන්. හිතන්න යම් කිසි වස්තුවක් මේ තත්ත්වයට ඇදලා තියනවා කියලා හිතන්න. මේක e කියලා. එතන මේකට දුන්නනේ බලයක්. මෙන්න මේක මෙතන ඉඳලා මෙතෙන්ට ඇදගෙන යන්න ශක්තියක් අවශ්‍යයි. ඒ ශක්තිය කරපු කාර්යය නැත්නම් ඒ ශක්තිය වැය කරාම ඒක මේකේ ගබඩා වෙනවනේ. වස්තුවේ ගබඩා වූ ශක්තිය. ඒක අපිට හොයන්න පුළුවන් භාගයයි fx වර්ග නැත්නම් භාගයයි fe වර්ග නැත්නම් fe භාගයයි ke වර්ග මේක නැත්නම් භාගයයි fe. f කියන්නේ ප්‍රත්‍යස්ත බලය, e කියන්නේ විතතිය. මේ ඇවිල්ලා මෙන්න මෙතන තියෙන නියතය දුන්න ගණන් දුණු නියතය e කියලා කියන්නේ විතතිය. හරි. එතන මේ ඇවිල්ලා මුළු ශක්තිය. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් ඒකක පරිමාව ශක්තිය හොයන්න. ඒකක පරිමාව ශක්තිය හොයන්න මුළු ශක්තිය පරිමාවෙන් බෙදන්න බෑ. පරිමාව ඇවිල්ලා හරස්කඩ වර්ගඵලය a ආරම්භක දිග l. ඔම් බෙදුවට පස්සේ නම් ප්‍රත්‍යාබලය බෙදීම ප්‍රත්‍යාබලය වැඩි කිරීම වික්‍රියාව. ඒ කියන්නේ ඒකක පරිමාව ශක්තිය ගන්න පුළුවන් යම් මොහොතක ප්‍රත්‍යාබලය ඒ මොහොතේ වික්‍රියාවෙන් වැඩි කරලා භාගයෙන් සුළු කරගත්තා. භාගයෙන් ගුණ කරගත්තා. හරි ඒකක පරිමාවක ශක්තිය එනවා. ඒකම ගන්න පුළුවන් ළමයි. අන්න ඒ වෙලාවේ. හරි දැන් අපි හිතමු මේක x සහ y කියලා කරලා. ඒතර භාගයයි ප්‍රත්‍යාබලය x වික්‍රියාව y. මේකෙන් එන්නේ කවුද? ඒක පරිමාවක ප්‍රත්‍යස්ත විභව ශක්තිය. හරි. ඉතින් ඒක ගන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවේ. කියන්නේ ප්‍රත්‍යාබලයට සහ ඒ අදාළ වික්‍රියාවට ආවරණය වෙලා තියෙන වර්ගඵලය. EV. ඕනනම් හොයලා බලන්න ත්‍රිකෝණයක වර්ගඵලය තියෙන්නේ භාගයයි x බෙදීම x ගුණ කිරීම y. හරි ත්‍රිකෝණයක වර්ගඵලය. ඒතර ප්‍රත්‍යාබල වික්‍රියා වක්‍රයේ යටත් වර්ගඵලයෙන් අපිට හම්බ වෙනවා ඒකක පරිමාවක ශක්තිය. ඉතින් අරකම තමයි එන්නේ. හරි. ඔන්න ඔය දෙන්න සෙට් කරලා චුටි ගාණක් වගේ එකක්. හරි. හැදෙන්න පුළුවන්. පොඩ්ඩක් ගාණන් ටිකක් හදලා යන්න කොහොමද දැන් බලන් යනවනේ නේද? එසේ එකක් එන්න chance එකක් තියෙනවා. හරි. සුවිකාරය කියලා කියන්නේ මේ නැවත මුල් තත්ත්වයට එන්නේ නැහැ. හරි බලයක් දීලා ඇද්දලා පස්සේ ඒක එතනම ඉන්නවා ආයෙ එන්නේ නැහැ. සුවිකාරය ගුණ.